ගොඩාක් සරල කියලා. තාලයක් අරගෙන ඒක සුදුසු සින්දුවක් තෝරගෙන චලනයන් අපි උගන්වනවා. ඇත්තටම අද ලංකාවේ ඉන්න ඒ ශාස්ත්‍රයේ ඉතාමත්ම වෘත්තීය නිපුණතාවයකින් සහ දක්ෂතාවයකින් යුක්ත ගුරුවරයෙක් අපිට ලැබීම අපි නිහතමානී ආඩම්බරයකින් ඇත්තටම පවසන්නේ සර්. ඇත්තටම බොහෝ දුර ප්‍රදේශයේ සිට ගොඩක් මහන්සියෙන් එන බව මේ ආහාර නිසා රෝගී වන පරම්පරාවකට කායික සහ මානසික සුවය ලබා දෙන අපිට ඒකට ගොඩාක් පිංස මේ රත්නපුර මේ රුවන්පුර මේ මිනිපුර ජීවත් වෙන අපිට අපිට මැනිකක් වගේ වතුනා. පියාඹලා එන්න නටන්න මෙහෙ ඊගල් ඩාන්ස් ඇකඩමියේ මුනුරටම නටවන තාලේ ඇහේ පාටි ඩාන්සින් රටේ හතර වටේ